අකාමකාවීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේහාව පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන බෝතලේ වගේ සෝඩා ආයේ නැ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා එහෙමයි අපේ එකලා අකාමකාවීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේහාව පාඩුවේ ඇවිත් යනවා තමාගේ නම බැන්ටම් විශේෂ නාවික හමුදාවේ විශේෂ සෙබළ මුහුද කොච්චර ගැඹුරට යන්න පුළුවන්ද ඕනෑම ගැඹුරකට යන්න පුළුවන් එන්න තමයි බැරි विंदे लेके गया इश्क तुम्हारा और ऐसे कैसे होगा गुजारा मेरी नींदे विंदे लेके गया इश्क तुम्हारा और ऐसे कैसे होगा गुजारा नजर मेरी नजर कर रही है इशारा सनम सनम तुझे कसम मेरी धड़कने सीने लगा कि तू सुन जरा सुन जरा सुन जरा सुन मेरे दिल में छुपी तेरे प्यार की ये धुन सुन जरा सुन जरा सुन जरा सुन मेरे दिल में छुपी तेरे प्यार की ये धुन Kule hade ipea Nala pela damano ye mage senea Sita mata natagaya hade veleya Idam dila dan sima vandore yanna Hengum dila dan nasha venkale yanna Hengum dara vangaya van pavi yanna Susum sima vampira dan nasha venkatu patanna
නටයි තාලෙට මල්සලා මල් දුන්නේ පිටි ගන්නට නමිනා මේ සාදේ ඉතින් වරලා. Now it is time for our neighboring friends to participate in our event activities. This is your time to rise and shine. ආරාධිත පාසල් තරඟාවලිය. මම ඔබට මතක් කරන්නම් ආරාධිත පාසල් තරඟාවලිය තුලදී ඔබට මොනවද හිමිවන නීති රීති කියලා. ඔබට ප්‍රශ්න 10ක් හිමි වෙනවා. ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමට විනාඩි 5ක කාලයක් හිමි වෙනවා. එක් ප්‍රශ්නයක් සඳහා තප්පර 30ක කාලයක් හිමි වෙනවා. ඔබට ලැබෙන ඒ ප්‍රශ්නවල A B C D කියන අක්ෂර වලින් තමයි පිළිතුරු නිරූපණය කරන්නේ. ඔබ පිළිතුරු සැපීමේදී ඒ අක්ෂර පමණක් භාවිත කරන්න. ඒ වගේම විනිසුරු මඩුල්ලේ තීරණය අවසන් තීරණය වේ. The result of the competition will be shared soon. Let's welcome the next performance onto the stage. විශානුබද්ධ ගීතයේ සමගින් එක් වූ සියලුම සහෝදර සහෝදරියන්ට බෙහෙවින්ම ස්තුතියි. බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය වාණිජ්‍ය දිනය වසර ගණනාවක් පුරා නොකඩවා සමරන ලද විද්‍යාලයට ආලෝකයක් එක්කල අංගයක්. එසේනම් මේ සූදානම
2025 අපොස උසස් පෙළ වාණිජාංශයේ වාණිජ සංගමයේ ක්‍රියාකාරී සමාජිකත්වයක් දැරූ ඒ සොයුරු සොයුරියන්ට සහතිකපත් ප්‍රදානයටයි. Throughout this event, I have seen our friends are talented in every way. Isn't it, Ranushi? ඔව් සැබවින්ම බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය දුවදරුවන් ඕනෑම දෙයකට උපන් හපන්කම් දක්වන පිරිසක්. Oh, really? So, then what do we have next? Is it another song or a dance? ගෞෂදී ඒක නාට්‍යයක්. එසේනම් මීළඟට වේදිකාව විවරවන්නේ වාණිජාංශයේ සහෝදර සහෝදරියන්ගේ රංග කුසලතා විදහාපාන්නටයි.
රට නෙමෙයි උඹලට යන්න වෙන්නේ. එක්ක උඩ ගන්න නැත්නම් පහත රට. මොකද ඒ කතාව? ඇයි ඒ කතාව දන්නේ නැද්ද? ඊ මොකද්ද? තාම ලෝක නැහැ. අපි මෙතන සතියක් තිස්සේ ඉර වෙලා ඉන්නවා. මම කිව්වා තමස රෝග වෙයි කියලා. මම මුල ඉඳන්ම කිව්වනේ මේක මොන අනාරක්ෂිතයි කියලා. බානෝක දැන් මගේ අම්මයි තාත්තයි දැනමයි දෙන්න දැන් රස්සාවත් නෑ. හරි නෝනා. ඕක ටිකක් නවත්තන්න. මෙතන ඉන්න අපි ඕක හැම තමයි. ඔයා විතරක් නෙමෙයි. අපි කියනවා මේ යන්නේ. ඔයා රටේ දුන්නේ ඉතින් කොටිනේ නේද? ඔයා උඹ ඇතුලේ. ඔයා මොකද කරන්නේ? කාලේ මෙයාලා ලොක්කා ඔයා රටේ කයියද? අපි බලමු මෙතන අපේ කාන්නේ නැහැ. බෝල්න්නේ නැහැ. පොඩි කට්ටක් කන්නේ නෑ තමයි. මේ නීති අනුකූල විදිහට යනකම නෙමෙයිනේ. හරි. දැන් මේ ගමන යනවද නැද්ද? අයියෝ ඉක්මනට පොලි ගමන. ඒ පොලි පයින් නැත්නම් බෑ.
අවසානයි ප්‍රේමාදරේ දිරවෝ කෝලෝ මිදුනා මාදරෙන් පියබා යනවා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ දිරවෝ කෝලෝ මිදුනා මාදරෙන් සුරංගනි ආදරයෙන් බලා යන්න වතුර නාලා එතකොන්නේ පදාන ඉන්න වටේ අතට මල්ලි රුපි රන් පුතලේ මේ කුලේ තියාන ඒ කාලේ නම් ඔක්කොම චිල් එකේ හිටියේ ඔපරාද මගේ ෆේස්බුක් එකේ හස්සාව මොනවා වුණත් මම ඩීසන්ට් එකේ හිටියා ඒ කාලේ අපරාධ බං විතර ගෑනුවේ රස්සාව. ඒ බං මොකද ගංගොරන්න පයින්නේ? ඒවනේ. හරියට කියනවා. අපරාධය ඔය ඇන්ටි අතාලා. අපරාධ මම ඔබට ෆ්‍රී ලෝන් එකක් ගහන්න තිබ්බා. මාර සිද්ධියක් වුණානේ. ඕ ඊළඟ එක්කිනා එන්න. පොත අරගෙන ඉන්න මතකතුව. මිස් කියවන් පොතට දාපු ලක්ෂණ පොතට වැටිලා නැහැ. ඈ? කොහොමද මිස්කට ලොක් කිව්වේ කියලා? ඔව් මිස්. මිස් ඉගේ කෝල් එකේ. පොත ගේන්න. උතරන් ගේන්න බැරි වුණා. මං ඊ රිපීට් එකකින් තමයි පුරවලා දැම්මේ. මේ පොත නේද බෑනේ. ඉහි මැනේජර් මහත්තයා හම්බෙන්න. හරි මිස්. වාරේ ටෙල්සිස් කියන්නේ. මිස්. මම දැනගන්න ඕන මූලවන්ත සුදුලා කියලා. ඒ මුලවන්තාව මේ මුලවන්තාව හරියන එතන කුණු වෙන ඒ තමයි වැඩ බලන්න ඔබගේ සයින් එක උනා මම දැනගත්තා ඔබගේ හැටි ඔබ තමයි ඔබගේ හැටි ඔබ කොහොමද ඔබගේ සයින් එක ඔව් මූලවන්ත හරියට කරලා දැන්නේ මම වහා මාස් කරනවා සිද්ධ එහෙම කරන්නේ පාස මම මාරු ඉගෙනගෙන ගත්ත රස්සාවනේ මේක මම කරන්නේ දැන්නේ තමන් දෙනවා තමන්ගේ රාජකාරිය හරියට සිද්ධ කරගන්න හරිද මම කරන්නේ දැන්නේ වහා මේ නැස්සලා යන්න හරි හරි දාලා මේක මේ ආයුකෝ මට කිව්වද අයියෝ මේ මනුස්සයා මම බලකින් කරනවාවේ අනේ මට මොකද ළමයි දෙන්න මම දෙන්න ඔක්කො චනුමික මොකක්ද මේ ජීවිතේ මට පඩි ඇත්ත කියනකො මේ හැමදේම කරන්න අනේ නම් මගේ ජීවිතේ පාවලා තියෙන්නේ ඒ තමයි තාත්ත කිය ගන්න ඔය පසල් වෙලා තියෙන්නේ මම කියන්නේ මම සම්සරපන්න ડોක්ටර් කතා කරන්නේ ඕක තමයි හැමදාම කියන්නේ හැමදාම කතාව මගහරිනවා අපි කවද්ද චනුමික අපේ ජීවිතේ ගැන වග කීමෙන් කතා කරන්නේ ඒක තමයි ඔය සිංහලෙන් කිව්ව අපි ඔක්කොම අතලා රට යන් කියලා මේ ඔයා ඔක්කොම මතක තියාගන්න චනුමික අපේ තාත්තා බිස්නස් කරා හැබැයි ඔගේ ලෝකයට යන්න ඕනේ නැහැ ඔයා ලෝකයට ගියාට කමන්නේ තාත්තා බිස්නස් එකේ යන්න ඕනේ මොකද ඒ කියන්නේ මට අත උස්සන්නේ හරි අපිට යන්න මේ ඒක අපේ රාජ්‍යයෙන් දෙයක් ගන්න ඔව් අපි
Thank you very much, my dears. It was really entertaining one. ඇත්තෙන්ම තනුමී. ශහිරු ඊළඟට මේ වේදිකාව වෙන්වෙන්නේ ඊටාම සුවිශේෂී අවස්ථාවකට නේද? ඔව් රනුෂි. අද දින අපි මේ සාර්ථකව ඉදිරිපත් කරන දිනය පිටුපස වගේම අපගේ අධ්‍යාපනික ජීවිතයේ සමාජීය යහපැවැත්ම යන සියලුම දෑ ගොඩනගා ඔප කරන පිරිසක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපගේ ආදරණීය ගුරුවරු. එසේනම් මේ අවස්ථාව වෙන් කරනුයේ ඒ මෙහෙවරේ යෙදී සිටින ඔවුන්ට උපහාර දැක්වීමටයි. එම සමරු පාලක ප්‍රධානයත් සමග එක්වන මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා විද්‍යාලීය වාණිජ්‍ය අංශයේ හිටපු අංශ ප්‍රධාන ගුණවර්ධන ගුරු පියාණන්ට වේදිකාවට ඇරයුම් කරන ලෙස එතුමන්ට හිමි සමරු පලකය පිළිගැනීමට එම සමරු පලකය අප ගුරු පියාණන්ට ප්‍රදානය කිරීම සඳහා වාණිජ්‍ය අංශයේ ලේකම් හිමායා දෙවියන්ගේ සොහොයුරියටත් වාණිජ්‍ය අංශයේ සභාපති පිනිදිය සොහොයුරාටත් වේදිකාවට ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මීළඟට අවස්ථාවේ එළඹී ඇත්තේ වාණිජ්‍ය අංශයේ අපේම ගුරු මෑණිවරුන්ට
පියවරුන්ට සමලෝ පරක ප්‍රධානයටයි. ඒ සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සමරු පලක හිමි ගුරු බවතුන්ට වේදිකාවට පැමිණෙන ලෙස. W ජගත් වික්‍රමසිංහ ගුරු පියාණන්, HAUSK හෙට්ටි ආරච්චි ගුරු පියාණන්, WAL සංජීවනී ගුරු මෑණියන්, SAD රත්නමාලී ගුරු මෑණියන්, PM රම්‍යා මාදුගොඩ ගුරු මෑණියන්, MAHMM කුමාරී ගුරු මෑණියන්, DP ආතර ගුරු මෑණියන්, ACS මధుශානි ගුරු මෑණියන්, HTNN පියදාස ගුරු මෑණියන්, WAD උදේනිකා ගුරු මෑණියන්, HAND භගවත්ත ගුරු මෑණියන්, WACN වික්‍රමසිංහ ගුරු මෑණියන්, RACD ධර්මසිරි ගුරු මෑණිවරුන්ට, අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට සමරු ප්‍රදානය කරනුයේ වාණිජාංශයේ අපේම සමාජිකාවන්. Let me now invite all of you to join me with the rhythm of music. Tap your toes and rock. It is time to dream it. Alaholaden, 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 alaholaden. Look who we are the dreamers. We make it happen, 'cause we believe it. Look who we are the dreamers. We make it happen, 'cause we can see it. Here's to the ones that keep the passion, respect, oh yeah. Here's to the ones that can imagine, respect, oh yeah. Alaholaden, 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 alaholaden. Gather round now, look at me. Hiya, hiya. Respect and love, the only way. Hiya, hiya. If you wanna come, come with me. Hiya, hiya. The door is open up every day. Hiya, hiya. This 1+2 rendezvous, all invited. This what we do, how we do. Look who we are the dreamers. We make it happen, 'cause we believe it. Look who we are the dreamers. We make it happen, 'cause we can see it. Here's to the ones that keep the passion, respect, oh yeah. Here's to the ones that can imagine, respect, oh yeah. Alaholaden, 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 alaholaden. Look who we are the dreamers. We make it happen, 'cause we believe it. Look who we are the dreamers. We make it happen, 'cause we can see it. Here's to the ones that keep the passion, respect, oh yeah. Here's to the ones that can imagine, respect, oh yeah. Alaholaden, 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 alaholaden. Thank you everyone for your performance. I cordially invite our Deputy Principal, Madam Himali Priyadarshini, and the Sectional Head of the Commerce Stream, Mr. Saman Hettiaraj, to assist the Mrs. Deepika Priyanti. This event is to give away the certificate of the champions of the inter-school competition. The online quiz competition's third place goes to Yashodhara Devi Balika Vidyalaya. The second place of the online quiz competition goes to Ananda College.
The first place of the online quiz competition goes to Nalanda College. The third place of the video presentation goes to St. Peter's College. The second place goes to Nalanda College. The first place of the video presentation goes to Ratnavali Balika Vidyalaya. The third place of the digital poster competition goes to JPR Mihisara Jayasinghe from Bandaranayaka College, Gampaha. The second place goes to Ranitha Veenath from Isipatana College. The first place of the digital poster competition goes to Bihina Vinadu from Nalanda College. Third place of the essay competition goes to A.M. Tania Dilshani from St. Mary's College. The second place goes to Koshini Harshindi from Meenu Nalanda Girls Central College. The first place of the essay competition goes to Bihina Vinadu from Nalanda College. The moment you all were awaiting restlessly have finally arrived. Over the past weeks, more than 20 schools competed, showcasing creativity, teamwork, and true spirit. And now it all's come down to two outstanding finalists, Ananda College and D.S. Senanayaka Central College. Look around the audience. Who do you think will win the award for the most popular commerce society of the year? The votes you have been given have been counted, and the moment of truth has arrived. The winner of the most popular commerce society of the year is it Ananda College or D.S. Senanayaka Central College? What do you think? Okay, then without a further delay, let me announce the winner of the most popular commerce society of the year. The winner of the most popular commerce society of the year is Ananda College. ජනප්‍රියම පාසල් වාණිජ සංගමය නම් තවරපත් කරලා ඉවරයි. හැබැයි තාමත් අපිට එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ සමස්ත තරගාවලියේම ජයග්‍රහණය ලබාගත් පාසල. ඔයා හිතන්නේ මොන පාසල මේකෙන් සමස්තම ජයග්‍රහණය ලබාගත්තා කියලා? තනුමි ඔයත් ඉඳලම මාව අමාරුවේ දාන ප්‍රශ්නයක් තමයි මගෙන් ඇහුවේ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යවිද්‍යාලයේ වාණිජ්‍ය දිනය 2025 ඉන්ස්පිරෝ. වාණිජ්‍ය දිනේ අපි වාණිජ්‍ය දිනේට සමගාමීව තරඟවට බොහෝමයක් පැවැත්වුවා. ඉතින් මේ තරඟ වටවලට සහභාගී වෙලා අද දවසේදී මේ පාසල්වල අපේ සහෝදර සහෝදරියන් ජයග්‍රහණ ලබාගෙන සහතිකපත් ලබාගෙන ඉන්නවා. ඉතින් මටත් හරිම අමාරුයි කවුද මේ සමස්ත ශූරතාවයේ දිනාගන්නේ කියන එක තීරණය කරන්න. ඒ වුණාට තෙනුෂ ආද උදේ ඉඳන්ම ඔඩියන්ස් එකට වෙලා තමයි හිටියේ. ඉතින් මම හිතනවා ඔයාලට ඕකේ ඉඳලා යාළුවෝ කීප දෙනෙක් එහෙමත් හම්බෙලා ඇති කියලා. ඉතින් අපි අහලා බලමුද අපි ඇවිල්ලා ඉන්න මේ ආරාධිත පාසල් වලින් අපේ ප්‍රේක්ෂකාගාරේ කවුද මේ සමස්ත ශූරතාවලියම දිනාගත්ත පාසල කියලා ඔවුන් හිතන්නේ මොකද්ද කියලා. හරි තනමි. යාළුවෝ නම් ටික දෙනෙක් හම්බුණා මං හිතන විදිහට අපි එහෙනම් දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලමු මොකක්ද ඒගොල්ලන්ගේ අදහස කියලා. ඔව් ආනන්ද විද්‍යාලයේ සොයුරෙක් ඉන්නවා මං ගාව. අපි අහලා බලමු ආනන්ද විද්‍යාලයෙන් ඒ සොයුරාගේ මොකක්ද ඔහු හිතන්නේ අද දවසේ ඉන්ස්පිරෝ 2025 සමස්ත ශූරතාවය හිමි කරගන්නා පාසල පිළිබඳව. කොළඹ ආනන්ද විද්‍යාලය. ඔව් තනුමි. ඔවුන් කියනවා කොළඹ නාලන්දා විද්‍යාලයලු. අපි තවත් පාසලකින්ම අහලා දෙනකම. මගේ දකුණු අත පැත්තේ ඉන්නවා මං හිතන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. අපි ඒ විද්‍යාලෙනුත් අහලා බලමු මොකක්ද ඒගොල්ලන්ගේ අදහස කියලා මේ සමස්ත ශූරතාවය පිළිබඳව. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අපි දැනගන්න කැමති මොකක්ද ඕගොල්ලන්ගේ අදහස? අද දවසේ ඉන්ස්පිරෝ 2025 වාණිජ්‍ය දිනයේ සමස්ත ශූරතාවය සම්බන්ධව අපි හිතනවා නාලන්දට යයි කියලා. ඔව්. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ටිකක් වෙනස් උත්තරයක් අපිට ලබා දුන්න තනොමි. තනොමිට මොකද හිතෙන්නේ ඒ ගැන? හැබැයි තනුෂ මම නම් දන්නේ කරුණක් තමයි කවුරු කොහොම මොනා කිව්වත්
හැමෝම කැමති තමන්ගේ ඉස්කෝලේ දිනනවට තමයි ඉතින්. ඔව් හිත යටින් හැමෝම කැමති තනුමි තමන්ගේ පාසලට සමස්ත ශූරතාවය යනවට තමයි. තෙනුජ අපි බලමුද මොන පාසල් දිත්වයේද අවසන් වටේ සඳහා තේරිපත් වෙලා තියෙන්නේ කියලා. ඔව් තනුමි එසේනම් වැඩි කල් වේලා නොයවා අපේ මේ සූදානම ඉන්ස්පිරෝ 2025 සමස්ත ශූරතාවය මෙලෙසින් ප්‍රදානය කිරීමට. එසේනම් තනුමි අපි අවසන් වටේ තේරිපත් වුණු පාසල් ද්විතීය වේදිකාවට කැඳවමු. ප්‍රථමයෙන් කොළඹ නාලන්ද විද්‍යාලය. දෙවනුව කොළඹ ආනන්ද විද්‍යාලය. එසේනම් අපි වැඩි කල් වේලා නොයවා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමු. ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් අපි ආරාධනා කර සිටිමු සමස්ත ශූරතාවය ප්‍රදානය සඳහා. සමස්ත ශූරතාවලිය ප්‍රදානය කිරීම සඳහා දනිත පෙරේරා මහත්මයා ඔබතුමාට මේ ආරාධනය. ඔහුව වේදිකාවට කැඳවා ගැනීමට අප විද්‍යාලයේ විදුහල්පති DHST සෝමරත්න මැතිතුනි ඔබතුමාට මේ ආරාධනය. Ladies and gentlemen, the Inspiro 2025, the championship goes to Nalanda College! Thank you very much, dear sir. You always have been a guiding stars to us. ආරාධිත පාසල් තරඟයේ ප්‍රතිඵල අපට මේ වන විට ලැබී තිබෙනවා. ඉතින් අපේ මේ සූදානම ආරාධිත පාසල් තරඟ වටේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට. බැංගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය වාණිජාංශය විසින් සංවිධානය කළ ඉන්ස්පිරෝ 2025 වාණිජ දිනයේ ආරාධිත පාසල් තරඟ වටේ තෙවන ස්ථානය දිනාගන්නේ ඌරපොළ මධ්‍ය මහාවිද්‍යාලය. දෙවන ස්ථානය ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලය. ප්‍රථම ස්ථානය දිනාගනු ලබන්නේ ගම්පහ සුමේද විද්‍යාලය. Thank you everyone for your support awarding. Now we have till end of the program. ඔව් මාස ගණනාවක මහන්සිය සාර්ථක නිමාවකට ළඟා වී ඇති මේ මොහොතේ ඒ සාර්ථකත්වයේ උදෙසා මහත් වෙහෙසක් දැරුවා වූ සියලු දෙනාටම කෘතඥතාව පළ කිරීමට අවස්ථාවයි මේ. ඒ සඳහා ස්තුති කතාව ඉදිරිපත් කිරීමට මා ආරාධනා කර සිටිනවා වාණිජාංශයේ වාණිජ සංගමයේ සභාපති පින්දී අබිලාස් සොයිර ඔබහට. පැමිණ සිටින සියලුම සම්භාවනීය ආරාධක මුත්තන් ඇතුළු විද්‍යාලයේ ගරු විදුහල්පති ප්‍රමුඛ විදුහල්පති මණ්ඩලයේ ගුරුමව පියවරුන්ගෙන් අවසරයි. ගුරු මෑණිවරුනි පියවරුනි මාදාබර සොයිර සොයිරනි මේ නිමේෂයේ උත්සව සභාවේ අවසන් කර්තව්‍ය වශයෙන් තුතිපිදීමේ අවස්ථාවටයි මගේ මේ සූදානම. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය වාණිජ්‍ය අංශය මගින් වාර්ෂිකව සම්විධානය කරනු ලබන වාණිජ්‍ය දිනය මෙවරත් ඉන්ස්පිරෝ 2025 ලෙස අද දින ඉතාමත් සාර්ථක අන්දමින් සනිටුවන් කළ මොහොතක්. උත්කර්ෂවත් වූ මේ සෑම කටයුත්තකම දිරිදුන් උරදුන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන සිටි බව නොරහසක්. ඉතින් ඒ සෑම කාර්යයක් වෙනුවෙන්ම තුතිපිදීම කර්තව්‍යෙන් හරසර ලෙස අත්‍යවශ්‍යම අංගයක්. පළවෙනිම උත්සව සභාව වෙනුවෙන් නාගරික ආශිර්වාද එක් කරමින් වැඩමවා වදාළ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාට පාදාභිවන්දන ප්‍රණාමය. වඳ සිටිනවා. විශේෂයෙන්ම අප ආරාධනය පිළිගෙන අප වාණිජනීයට අභිමානවත් එක් කරමින් සැපැමිනි සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාටම තුති පුදන්නේ හදපිරිසෙනෙහසිනි. එසේම අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම සිදු කරමින් සෑම විටම අප සැමට ශක්තියක් වූ විද්‍යාලීය ගරු විදුහල්පති DHSD සෝමරත්න ගරු පියාණන්ට වාණිජාංශය වෙනුවෙන් ස්තුතිය පුද කරමින් විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ හා සහකාර විදුහල්පති මණ්ඩලයේ ගුරු මව්පියවරුන්ද ස්තුති පූර්වකව සිහිපත් කරනවා. වාණිජ්‍ය දිනය පැවැත්වීමේ අදහස සිටින සනුහත් වූ දින සිට ඒ සඳහා දිරිදුන් නොමද කැපකිරීම කළ අපේ වාණිජ අංශ ප්‍රධාන සමන් හෙට්ටිආරච්චි ගුරු පියාණන්ද සහ සංගමයේ භාර ආචාර්ය දීපිකා ප්‍රියන්ති ගුරු මෑණියන් ඇතුළු වාණිජ අංශයේ සියලුම ආදරණීය ගුරු පියාණන්ටද මාගේ මේ අවස්ථාවේදී ස්තුතිය පුද කර සිටිනවා.
තවද උත්සවයේ අභිමානීය උත්කර්ෂය වඩා තොප් බැම්වීමට දායකෝ බොහෝම දෙනෙක් ඉන්නවා. නාට්‍ය නිර්මාණය හා පුහුණු කිරීම කර රසික මිල්නෑව ගුරු පියාණන්ටත් නර්තනාංග පුහුණු වීම දායකත්වයෙන් නිලු පියනායක සහ නුරානි ගුරු මෑණිවරුන්ටත් බටහිර සංගීතාචාර්යිනි නිරූෂා අබේරත්න ගුරු මෑණියන්ට සහ ඉරේෂා ගයානි ගුරු මෑණියන්ටත් වාණිජ අංශය වෙනුවෙන් සතුට සිතින් ස්තුතිය පිළිගනු ලබනවා. එසේම විද්‍යාලීය අපරිමිත තූරවාද කණ්ඩායමට වෙස් නර්තන කණ්ඩායමට මාධ්‍යයකට ගෘහ විද්‍යා අංශයට ඒ වගේම ශිෂ්‍ය නායක මණ්ඩලයට නන්වරින් සහාය දැක්වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මේ මොහොතේ අපගේ ස්තුතිය හදපිරි සතුට සිතින් පුද කරනවා. එදා පටන් අද දක්වාම විවිධ මතිමතාන්තර දරමින් වුවත් එකාමෙන් එක් වී වාණිජය සාර්ථකව නිම කර ගැනීමට අපකැපක වූ වාණිජ්‍ය අංශයේ මගේම සහෝදර සහෝදරියන්ට බෙහෙවින් ස්තුතියි. නම් වශයෙන් සඳහන් නොවුනද විවිධාකාරයෙන් සහ සම්බන්ධ මෙහි දායකත්වය දැක් වූ පාසා ප්‍රභාව හා සම්බන්ධ සැමට සුත පුදමින් මාගේ මේ කතාව අවසන් කිරීමට අවසරයි. ස්තුතියි. Thank you, dear brother, for the word of thanks. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පාවේදෝ අහසේ මන අල්ලන්න ආස ගමනේ පුරන් උදාක ආදරේ තුරන්වාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ ආසේ හඳ අල්ලන්න ආස ගමනේ දස අතේ අඳුළු ආවාද හිතු මතේ නොමැති උදාක කැමති දේ අඳුරගත්තාද හිත අපේ අපි ආගිය පාරේ කෙනවල නෑ දවසක